මගේ ඔන්ලයින් පාඨමාලා වලට අලුතෙන් එකතු වෙන නිර්මාණයක් ගැන කියන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් මේ වෙනකොට සමහර අය දන්නව ඇති මම මේ මොකක් ගැනද කතා කරන්න කියලා. ඉතින් මේ තියෙන බේබි සෝෆා එකක්. මමත් හරි ආසාවෙන් හිටිය එකක් මේක මහන්න. ඉතින් ඔයාලා දන්නවා මම මොන්ටිසෝරි බෑග් වලට පෙන්සිල් කේස්, ඊළඟට ටෙඩි බියාලා, බෝනික්කෝ, සොෆ්ට් ටොයිස් ඒ වගේ ඔය හැමදේම හදනවා. ඒ වගේම මගේ බිස්නස් එකට මම එකතු කරගන්න නිර්මාණම තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මේකත් මගේ බිස්නස් එකට මම එකතු කරගත්ත අලුත් නිර්මාණයක්. ඒ කියන්නේ බේබි සෝෆා එක. ඒක එක ඩිසයින් එකක් විතරයි මේ වගේ අපිට ඕන තරම් බේබි සෝෆා වර්ග ඉන්ටර්නෙට් එකේ බලන්න පුළුවන් ලස්සන ඒවා. ඉතින් මේ ගැන මම ඔයාලට පැහැදිලි කරන්න මේක මොකද ටිකක් ලොකුයි පෙන්වන්න අමාරුයි. මේ බේබි සෝෆා එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ බලන්න සෝෆා එකේ ඇතුළ. හරිද? එතකොට මේ ඇතුලේ බබාට වාඩි වෙන්න පුළුවන්. මේ විදිහට මේ සෝෆා එක ඩිසයින් කරලා තියෙනවා. මේකේ මෙන්න මේ කොටසට මම ස්පොන්ජ් එකක් දාලා තියෙනවා. බබාට වාඩි වෙනකොට ගොඩක් ගණකම් නැහැ සාමාන්‍ය ස්පොන්ජ් එකක් මේකට දාලා තියෙනවා. මේ වගේ ඩිසයින් එකක් ඉන්ටර්නෙට් එකේ දකින්න තියෙනවා. ඒ ඩිසයින් එක තමයි මම මේ විදිහට හැදුවේ. එතකොට මේකේ මූණ ගැන කිව්වොත් මම මේක හදනකොට මූණ ගැන ලොකුවට සැලකිලිමත් උනේ නැහැ. මොකද මට මේ ප්‍රධාන හැඩය තමයි හදලා බලන්න ඕනේ. ඒ කියන්නේ බේබි සෝෆා එකේ මෙන්න මේ පේන හැඩේ. මෙතන බබාට වාඩි වෙන්න පුළුවන් වටේට ඒකේ හොඳට ආධාරකයක් තියෙනවා. දෙපැත්තේ පොඩි හැන්ඩල් එකක් තියෙනවා. ඉතින් මේක හදලා බලන්න ඕනේ නිසා මම ඔළුව ගැන මූණ ගැන ලොකු අවධානයක් යොමු කරේ නෑ. මොකද අපිට ඕන තරම් සොෆ්ට් ටොයිස් මූණ හදන්න පුළුවන්. මම සොෆ්ට් ටොයිස් වර්ග ලස්සනට ඩිසයින් කරනවා. ඉතින් ඕන තරම් සොෆ්ට් ටොයිස් වල මෙතනට එකතු කරන්න පුළුවන් මේ මූලික හැඩය හදන එක තමයි මට කරගන්න ඕනේ මුලින්ම. ඒ නිසා මම මේකේ මූණ හදලා තියෙන්නේ ෆෙල්ට් වලින් අලවලා. ඉතින් අපි ෆෙල්ට් වලින් අලවලා බෑ. සාමාන්‍ය චූටි ළමයිට දෙන නිර්මාණයක් නිසා මේවට ප්ලාස්ටික් කැස් නායවල් ඒව දාලත් බෑ. ඒතර ෆෙල්ට් වලින් මේක අලවන්න නැතුව අපි normal machine එකේ මේ පළු වල තියලා මහලා තමයි ගන්න ඕනේ. මම මේක සම්පූර්ණ කරාට පස්සේ තමයි මම ගත් එකට මූණ ඩිසයින් කරේ. ඒ කියන්නේ මම මේක සම්පූර්ණයෙන්ම මහලා ඉවරලා තමයි එයාගේ මූණ හැදුවේ. ඒ නිසා මම අලවලා විතරයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බේබි සෝෆා හදන්න පුළුවන්. මේක එක ඩිසයින් එකක් විතරයි. මේ වගේ ඕන තරම් ඩිසයින් තියෙනවා අපිට බලා ගන්න. මේක ගත්තත් මේකෙත් ක්‍රම කීපයකට මහන්න මෙතන හැඩය ටිකක් වෙනස් කරන්න පුළුවන්. ඊළඟට මෙතනට එක එක ටොයිස් වර්ග එකතු කරන ගමන් ලස්සන ටොයිස් වර්ග. ලස්සන ටොයිස් කියන්නේ මේ සත්තුනේ කාටුන් පෙනුමට ඉන්න සත්තු. ඒ ඕන කාටුන් පෙනුමට ඉන්න ලස්සන සතෙක්ව මෙතනට එකතු කරලා බබාලට මේක මහන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් කියනවනේ මේ සෝෆා එක අර ඉන්ටර්නෙට් එකේ තියෙන ඩිසයින් එක ඒ විදිහටම මහන්න ඕන නිසා මම මෙහෙම ඇහුවට මට හිතෙනවා දැන් අර මේක සෝෆා එක ගත්තම අර බබාට නෙවෙයි බබා ඇතුලේ වාඩි වෙලා ඉන්නේ. මේකේ බබා වාඩිලා ඉන්න මේ මූණ පේන්නේ අපිටනේ බබාට නෙවෙයි. ඉතින් මම පළවෙනි එක විතරක් අර පෙන්වන්න ඕන නිසා මේ වගේ මෙහුවට ඊට පස්සේ මම මහනේ වගේ නම් ඔළුව අනිත් පැත්ත හරවන. ඒ කියන්නේ වාඩි වුණාම බබාට මේ මූණ පේන විදිහට. එතකොට ඉතින් බබාට මූණ අල්ලන්න මෙයාත් එක්ක සමහර චූටි ළමයි එහෙමනේ චූටි ළමයි තනියෙන් කතා කරනවා. මෙයා අර hina වෙලා ඉන්න හුරතල් පෙනුමක් තියෙන නිසා මොකද මේකට හුරතල් පෙනුම තියෙන ටොයිස් වර්ගමට ගොඩක් එකතු කරන්න පුළුවන්. ඉතින් බබා ඒ මූණ දිහා බලාගෙන තනියෙන් කතා කරයි හුරතල් වෙයි. ඒ නිසා ඒකේ මූණ මම අනිත් පැත්ත හරවනවා මෙතනින් එහාට හදන ඒ වගේ. හැබැයි ඉතින් මේ සෝෆා එක අර ලස්සනට පේන්න වෙන්නේ නැති මූණ ඉස්සරහට හරවලා ඉන්ටර්නෙට් එකේ තියෙන ඩිසයින් වල මහලා තියෙන්නේ. ඒ වුණාට චූටි බබාට මූණ පේන්නේ නැහනේ. එයාට වෙන අනිත් පැත්තේ හැරෙවුවා නම් ඒකේ වටිනාකම වැඩි කියලා හිතනවා. පළවෙනි එක විතරයි මම මූණ මේ පැත්තට හරවලා හදන්නේ. ඒ වගේම මගේ සොෆ්ට් ටොයිස් කෝස් එක කරපු ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ සෝෆා එකට ඕන තරම් මූණු එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ සොෆ්ට් ටොයිස් කෝස් එකේ දීලා තියෙන මූණේ පොඩිම සයිස් එක වලට මේකට එකතු කරගන්න පුළුවන්. මේක තමයි මගේ පාඨමාලා වලට එකතු වුණ අලුත් පාඨමාලාව බේබි සෝෆා. ඩිසයින් 5කින් කරනවා. මේක එක ඩිසයින් එකක් විතරයි. මේ එක ඩිසයින් එකෙන් මේ ඩිසයින් එකෙන් ඕන තරම් මහන්න පුළුවන්. මූණු විතරක් වෙනස් කරලා. ඒකට මේක ඩිසයින් එකක් විතරයි. තව ටික මේකත් එක්ක ඩිසයින් 5ක් කරනවා. ඉතින් මේක ඩිසයින් එකක් විතරයි කියලා මම කිව්වා අපිට මේ ඩිසයින් එකටත් පෙනුමවල් ගොඩකින් හදන්න පාරේ ඉතිවල පාට මාරු කරන ගමන් මෙතනට එකතු කරන මේ කාටුන් පෙනුමට තියෙන සතෙක් නෙන්නේ. ඒ වගේ ලස්සන හුරතල් මූණු තියෙන සත්තු කාටුන් පෙනුමට ඉන්න අය මේකට එකතු කරන ගමන් ඕන තරම් මේ සෝෆා එකත් අපිට මහන්න පුළුවන්. ඉතින් මේක ඩිසයින් 5කින් කරනවා. ඔයාලට හිතෙනවා නම් ඔයාගේ ඔන්ලයින් බිස්නස් එකට එහෙම නැත්නම් ඔයාගේ ෂොප් එකට මේ වගේ නිර්මාණයක් එකතු කරගන්න ඕනේ කියලා අපේ පාඨමාලාවට එකතු වෙන්න පුළුවන්. ඉතින් මගේ පාඨමාලා වර්ග කීපයක් තියෙනවා. මේක අලුතෙන්ම පටන් ගන්න පාඨමාලාවක්. මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මට WhatsApp message එකක් දාන්න. ඒ වගේම පාඨමාලාව ගැන වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන් මගේ කෝඩිනේටර්ගේ ෆෝන් නම්බර් එක මම දාලා තියෙනවා වීඩියෝ එකට උඩින්. ඔයාලට පුළුවන් එයාට message එකක් දාලා වැඩි විස්තර දැනගන්න.